welcome back to our YouTube channel. ඉතින් කොහොමද ඔන්න කාලෙකට පස්සේ මම හිතන්නේ මාස එකමාරකට විතර පස්සේ ඔයාලට vlog එකක් අරගෙන එන්නයි හදන්නේ. ඉතින් obviously thumbnail එකෙන් දැනටමත් ඔයාලා දන්නවා අද මම මොකක් ගැනද කතා කරන්න හදන්නේ කියලා. ඉතින් මීට මාස දෙකකට දෙකමාරකට විතර කලින් මම පටන් ගත්තා PCOS ගැන වීඩියෝ සීරීස් එකක් කරනවා කියලා. ඉතින් ඒකේ මම එක වීඩියෝ එකයි දැම්මේ. මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න. ඉතින් ස්පෙෂලි කියන්න ඕනේ මම මේ සම්බන්ධව ස්පෙෂලිස්ට් කෙනෙක්. ඒ කියන්නේ විශේෂඥයෙක්වත් ඒ සම්බන්ධව ඉගෙන ගත්ත කෙනෙකුත් නෙවෙයි. ජස්ට් මගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්නේ. මොකද මට හිතෙනවා මේ එක්ස්පීරියන්ස් එකෙන් ඔයාලට දෙයක් හම්බෙයි කියලා. මොකද මමත් රිසර්ච් කරන මගේ දේවල් රිසර්ච් කරනකොට මම තව කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක ගැන තියෙන වීඩියෝස් ආටිකල්ස් FB පෝස්ට් ඔය වගේ දේවල් කියවලා ඒකෙන් මොනවද කරන්න පුළුවන් ස්ටෙප්ස් කියන එක අපි හොයාගෙන තියෙනවා. ඉතින් මම හිතනවා මේ vlog series එකේ ඔයාලටත් අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා. ඉතින් ආයෙත් මම කියනවා ස්පෙෂලි මම ඒ සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙක්වත් මේ සම්බන්ධව ඉගෙන ගත්ත කෙනෙක්වත් නෙවෙයි. ජස්ට් මම රිසර්ච් කරලා හොයාගත්ත දේවල් සහ මගේ එක්ස්පීරියන්ස් එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ෆස්ට් vlog එක PCOS සම්බන්ධ ෆස්ට් vlog එක ඔයාලා බැලුවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා දන්නවා මොකක්ද අපි කොහොමද මේ රෝග ලක්ෂණ හඳුනාගන්නේ, එතකොට මේක තියනවාද කියලා කොහොමද අපිට දැනගන්නේ කියන එක ඒ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරා. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ PCOS තියෙන අයට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද බැයිද, මිනිස්සු කියන කතා මොනවද, ඔන්න ඔය වගේ දේවල්. PCOS තියෙන අයට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද කියන මාතෘකාවට එන්න කලින් අපි කතා කරලා බලමු කොහොමද මට PCOS තියෙනවද කියලා හොයාගත්තේ කියලා. ඉතින් ඔයාලා මගේ vlogs බලනවා නම් මම මහතට හිටියා, ගොඩාක් මහතට හිටියා. කිලෝ 105ක් 6ක් 7ක් වගේ ලොකුවට මහතට ඉඳලා කිලෝ ගොඩක් අඩු කරගත්තා. ඒකට මම vlog එකක් කරා. ඉතින් ඒකදි මම ඔයාලට කියනවා 2013 18 වගේ කාල පරාසය තුළ මට ඇත්තටම අක්‍රමවත් පීරියඩ් සයිකල් එකක් තිබ්බේ. ඒ කියන්නේ පීරියඩ්ස් හැදුනත් එක දවසයි එක්කෝ එක පැයයි එහෙම නැත්නම් මාස 6කට සැරයක් හැම මාසෙම හැදුන්නේ නැහැ. ඉතින් ඒ කාලේ මම ඕක වැඩි හිතුවේ නැහැ. මොකද මම දැනුවත් නැහැ. ඇත්තටම දැන් කාලේ ඉන්න ඒ වයසේ ඉන්න ළමයි තරම් අපි ඒ කාලේ දැනුවත් නැහැ. ඉතින් මම ඒක හිතුවේ නැහැ. මම ඒක දැක්කේ පේන් එක නැහැ මට. එතකොට හැම මාසෙම හැම ගර්ල් කෙනෙක් මේක හරි අමාරුවෙන් දුක් විඳිනවා. ඇත්තට මේක දුකක් නේ. ඉතින් මම ඒක සතුටකට පෙරලා ගත්තා. අනේ මට පීරියඩ්ස් නැහැනේ. මට හැම මාසෙම කරදරයක් නැහැ. පෑඩ් මාරු කරන්න ඕනේ නැහැ. ඔන්න ඔය වගේ දේවල් හිතලා මම ඒක ගෙදරට කිව්වෙත් නැහැ. ඉතින් මම ඒක වැඩි ගණන් ගත්තේ නැහැ. ඉතින් 2013 18 17 වගේ කාලයක් යන ලොකු කාර්යපරාසයක් ඇත්තටම. ඊට පස්සේ මම යාළුවෙක් මගෙන් දවසක් අහනවා එහෙම දැන් ඇත්තටම අපි යනවා යාළුවොත් එක්ක ඒව චේන්ජ් කරගන්න වොෂ්රූම් යනවා ඔහොම ඇද්දි ඒකට යා මගෙන් අහනවා එන්ජි මෙහෙම ඇයි ඔයාට එහෙම හැම මාසෙම එහෙම නැද්ද කියලා. එතකොට යා මට කියනවා ඔක බලාගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි. ඔයාට ලොකු කාලයක් නා අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් ළඟට යන්න, ડોක්ටර් කෙනෙක් ගිහින් කතා කරන්න. මොකද පස්සේ කාලෙදී ඔයාට ඔක ලොකු බලපෑමක් වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේට. ගැහණු ළමයි අනිවාර්යයෙන්ම බලපෑමක් වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඊට පස්සේ කොහොම හරි 2017 වගේ කාලෙදී මම ડોක්ටර් කෙනෙක් ළඟට අම්මට කියලා මෙහෙමයි අම්මා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මම A levels first try කරලා 17 සෙකන්ඩ් try කරලා ඊට පස්සේ වගේ මම අම්මට කියලා ડોක්ටර් කෙනෙක් ළඟට යනවා. ඉතින් එතකොට ඒ කාලේ හැටියට මම ගියේ සුවසෙමන. ඔයාලා දන්නවා මුල්ගම්පල සුවසෙමන නුවර අය නම් දන්නවා. ඒකේ හිටියා ස්පෙෂලිස්ට් කෙනෙක් කාලිංග නානායක්කාර කියලා. ඉතින් මේ ડોක්ටර් ළඟට තමයි මම ගියේ. ගියාට පස්සේ එතෙන්දී ටෙස්ට් එක කරේ මෙහෙමයි. පස්සේ කාලේ මම දැනගත්තා තවත් විදිහක් තියෙනවා කරන්න කියලා. ඉතින් එතෙන්දී ටෙස්ට් එක කරේ ඒ තියෙන ඇඳල නංගලා ඒ ડોක්ටර් මෙහෙම බඩ ටච් කරලා බලනවා කොහොමද කියලා. ඊට පස්සේ හැබැයි එතෙන්දිවත් PCOS කියන වචනේ පාවිච්චි කරේ නැහැ. ඊට පස්සේ ડોක්ටර් මට බෙහෙත් ලියලා දෙනවා. මෙහෙමයි ඔයාලට එක එකනට එක විදිහට ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් මේ බෙහෙත්. ඉතින් මෙන්න මේක තමයි මට ලියලා දුන්න බෙහෙත් එක. ඊට පස්සේ මේක ක්‍රමවත්ව ස්ටෙප් බයි ස්ටෙප් බොන්න තමයි තියෙනවා. මම මේවත් තවටත් නැති කරන්න තියාගෙන ඉන්නවා. කවදා හරි දවසක මට උමනා වෙයි සහ මට උමනා වුණා කලින් කාලෙදී. ඉතින් මේකේ ડોක්ටර් හරිය පැහැදිලිව මට කියලා දෙනවා මෙන්න මෙහෙම තමයි බොන්න ඕනේ. පීරියඩ්ස් හැදිලා දෙනේ දවසේ ඉඳන් ලෙටර්ස් ඕත් පෙති උදේට දවල්ට රැට බොන්න ඕනේ. මාස 3ක් බොන්න ඕනේ. එතකොට ක්‍රමානුකූලව 3 මාසයක් ආවොත් මේ මාසෙදී ආපහු එන්න ඕනේ වගේ දේවල් හරිම
ලස්සන පිළිවෙලට මට කියලා දුන්නා. ඉතින් ඔහොම ඒ කරලා ડોක්ටර් මං හිතන්නේ දැන් නම් රිටයර් වෙලා ඉන්නේ. ඊට පස්සේ ඊළඟ මාසෙ ගියාම මේ 2017 කොහොම හරි දවස් අඳුර ගන්නත් බැහැ මට. 6යි 1 ගිහින් තියෙනවා. ඊට පස්සේ 1:15 ගිහින් තියෙනවා. ඉතින් ඊට පස්සේ දාලා දෙන අද සිට උදේට එකයි දවල්ට එකයි රැට හවසට එකයි රැට එකයි දවස් 5ක් බොන්න පෙබරවාරි මාසේ 6 වෙනිදා ආපහු ලේ එකක් බලාගෙන එන්න කියලා. ඒ කියන්නේ පළවෙනි පාරේ මට දුන්න මාස 3ක් සැරයක් බොන්න. ඊට පස්සේ දවස් 5කට බීලා පෙබරවාරි මාසේ වෙද්දී ලේ එකක් චෙක් කරන් එන්න කියලා ඒ ප්‍රොසෙස් එක දුන්නා. ඊට පස්සේ ලේ බ්ලඩ් රිපෝට්ස් උත් මම ගන්න කියනවා. මෙන්න මේවා තමයි බ්ලඩ් රිපෝට්ස්. ඊට පස්සේ පෙති දෙකකට මාරු වුණා. ඒකිනුත් උදේට දවල්ට රැට දවස් 18ක් බීලා එහෙම ලොකු ඉතින් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒක ඩොක්ටර්ස් ළගෙන් ඒ කියන්නේ ඔයාලට තියෙන ලක්ෂණات එක්ක ඒක ඩිපෙන්ඩ් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කියන්නේ මගේ ප්‍රොසෙස් එක. කොහොම කරලා කොහොම හරි අන්තිමේටම ඒත් අපි බ්ලඩ් එකක් අරගෙන ගිහිල්ලා ඒ දවස් හරියට කැල්කියුලේට් කරලා තමයි ඉතින් මේ බෙහෙත් ගන්න ඕනි ප්‍රොසෙස් මේ බෙහෙත් ටික අපි බොන්න ඕනේ. චුට්ටක් හරි මෙහෙ වුණොත් සාමාන්‍ය බොනවා වගේ නෙවෙයි ඒක වෙනස් වෙන්න පුළුවන්. මේ බෙහෙත් ඔක්කොම මේවා කරලා අන්තිම රිපෝට් එක ගන්නකොට මට මතක නැහැ කොහොම හරි මගේ හෝමෝන බැලන්ස් වුනේ නැහැ. ඒ කරලා ડોක්ටර් තීරණය කරනවා මෙයාගේ හෝමෝන්ස් දැන් පිටින් අපිට දෙන්නේ එහෙම දීලා මෙයා බැලන්ස් වෙන්නේ නැහැ. අපි එනං ඊළඟ ඔප්ෂන් එකට මෙයාගේ බර අඩු කරගන්න ඕනි කියන එක. ඊට පස්සේ මොකද කරන්නේ ડોක්ටර් මාව ඩයටිෂියන් කෙනෙක් නේ නියුට්‍රිෂන් කෙනෙක් ළඟට යොමු කරනවා. ඉතින් එතන ගිහිල්ලා යාළුවා මගෙන් විස්තර අහනවා කොහොමද ඔයාගේ උස බර ඔක්කොම මැනලා ඔයාගේ දැන් දිනචර්යාව කොහොමද මේ 2017 වගේ එතකොට කොහොමද නිදා ගන්න ටයිම් එක පාඩම් කරන ටයිම් එක ඒ වගේ ඔක්කොම මේව කරලා එයා අපිට ඩයට් ප්ලෑන් එකක් දෙනවා. ඉතින් මම ඒකෙදි කියනවා මම කලින් කිව්ව වීඩියෝ එකෙදි කියනවා මට මේ ඩයට් ප්ලෑන් එකට ඇත්තටම කන්න හරි අමාරුයි. ඊට පස්සේ මම මොකද කරන්නේ? අර ගිනි පෙට්ටියක තරම් මාළු කෑල්ලක් මාස් කෑල්ලක් උදේට ධාන්‍ය වර්ගයක් ඉතින් ඔහොම හරියට කන්න අමාරුයි. ඒකම වගේ මම කැම්පස් යන්න පටන් ගත්තාම ගොඩක්ම මගේ කෑම අඩු වෙනවා. ගෙදරදී තරම් ගොඩක් කෑම කන්න මට බැරි වෙනවා. මොකද ඒ වගේ දෙන්නේ චූටි කප් එකකින් එකක්නේ. ඉතින් ඒ විදිහට මගේ බර හිතපු නැති විදිහට කියන්නේ ඩයට් ප්ලෑන් එකකින් තොරව හැබැයි ඩයට් ප්ලෑන් එකක් ප්ලෑන් උත් නෙමෙයි කන ප්‍රමාණය අඩු කරලා. ඩයට් ප්ලෑන් එකකට ගියේ නෑ හැබැයි කන අපි වේල් ප්‍රමාණය අඩු වෙනවා. දැන් ගෙදරදී දැන් රටකජු තිබ්බොත් දැන් කනවා. එහෙම කිසිම අර සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් නැතුව කනවා. ඉතින් එහෙම කැම්පස් ගියාට පස්සේ ඔක්කොම නැති වෙනවා. බරණ ඉබේම අඩු වෙනවා. ඒ ඉබේම අඩු වෙනවත් එක්කම මගේ පීරියඩ්ස් රෙගියුලර් වෙන්න පටන් ගන්නවා. එතකොට සාමාන්‍ය විදිහට හැම මාසෙම මට පීරියඩ්ස් හැදෙන්න පටන් ගන්නවා. එතකොට මම බෙහෙත් කොහොමත් නවත්තලා මොකද මේ බර අඩු කරගෙන ඊළඟට ආයෙන්න කිව්වා. ඉතින් බර අඩු කරගත්තට පස්සේ මට පීරියඩ්ස් නිකම්ම හැදුනා. සහ මම හිටියෙත් කොළඹ ආයෙ මෙහි පැත්තට එන්න බැරි වුණා. ඊට පස්සේ කොහොම හරි මැරි කරනකම්ම මට පීරියඩ්ස් නිකම්ම විදිහට හැදෙනවා. ඊට පස්සේ කොහොම හරි අපි මැරි කරාට පස්සේ අවුරුදු දෙකමාරක් ගියාට පස්සේ අපි තීරණය කරනවා අපි දැන් ප්‍රෙග්නන්ට් වෙන්න ඕන අපි බබෙක් හදන්න ඕනි කියන තීරණයට අපි දෙන්න එනවා. ඒ ආවට පස්සේ දැන් අපි සාමාන්‍ය ප්‍රොසෙස් එක වුණාම මම ඒත් වීඩියෝස් බලනවා ආටිකල්ස් කියවනවා FB post අනම්මනම් ඩොක්ටර්ස් ලගේ ආටිකල්ස් ඔක්කොම මම කියවනවා. ඉතින් එතකොට මම වීඩියෝ එකක් දකිනවා මාස 6ක් අවුරුද්දක් ඇතුළත ප්‍රෙග්නන්ට් වෙන්න try කරලා ප්‍රෙග්නන්ට් වෙන්නේ නැත්නම් අපි අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් හම් වෙන්න ඕනි කියන එක. ඊට පස්සේ අපි ඔහොම බලලා මාස 6ක් 7ක් 8ක් වගේ අපි try කරලා ප්‍රෙග්නන්ට් වෙන්නේ නැතිකොට අපි ගියා ડોක්ටර් කෙනෙක් හම් වෙන්න. ඊට පස්සේ මම ගියේ ડોක්ටර් චම්පික ගියා නාසරි හොස්පිටල් එකේ. එතෙන් ගියාට පස්සේ අපි ගිහින් අපේ ප්‍රශ්න කිව්වා මෙහෙම අපි මේ කාලේ වගේ වෙනකන් අපි බැලුවා try කරා. normal ස්වභාවික වෙන naturally වෙන ප්‍රෙග්නන්ට් වෙන්න හැබැයි ප්‍රෙග්නන්ට් වෙන්න නැහැ කියන එක අපි එතකොට ඩොක්ටර්ට කිව්වා. ඩොක්ටර්ට කිව්වට පස්සේ ඩොක්ටර් කිව්වා එහෙනම් මගේ පරණ රිපෝට්ස් එක්කෙන්දි තමයි මට වැදගත් උනේ මම පෙන්නනවා මේවා මම ඉස්කෝලේ යන කාලේ අවුට් වෙලා කැම්පස් යන කාලේ මෙහෙම බෙහෙත් ගත්තා. ඉතින් ඩොක්ටර් රිපෝට්ස් ඔක්කොම බලුවා. ඊට පස්සේ එතනදී ඒ කාලේ වෙද්දි මම මැරිඩ්. එතකොට අර ස්ටුඩන්ට් නේ මේ කාලේ වෙද්දි මම මැරිඩ්. එතනදී TDS කියලා ස්කෑන් එකක් කරනවා.
ඒකේ මම මෙතන දාන්නම් ෆොටෝ එකක්. ඒ සිස්ටම් එකට කොන්ඩම් එකක් දාලා අපේ යෝනි මාර්ගයෙන් ඇතුළත් කරලා බලනවා මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඉතින් අන්න එතෙන්දී ඒ ස්කෑන් එකෙන් තමයි PCOS තියෙනවා කියලා ડોක්ටර් කිව්වේ. එතෙන්දී තමයි ෆස්ට් ටයිම් මට වචන මෙහෙම කිව්වේ. ඔයාලට තියෙන PCOS බය වෙන දෙයක් නැහැ කියන එක කිව්වා. ඇත්තටම ඔයාලට PCOS තියෙන කෙනෙක් නම් බය වෙන්න කිසිම කාරණයක් නැහැ. ඒක සාමාන්‍ය ලෙඩක්. දැන් කාන්තාවන් 10ක් ගත්ත 10න් 8ක් 9කට PCOS තියෙනවා. ඒ ගොඩක්ම අපේ වැරදි ආහාර රටා නිසා. අපි ගොඩක්ම ෂෝට් ඊස්ට් ෂණික ආහාරවලට හුරු වෙලා ඉන්න අය. ඉතින් ඉස්සර කාලේ අයට ඇත්තට මෙහෙම තිබ්බේ නැහැ. ඒකට අපි ගොඩාක්ම ලේසියට උදේට එක්ක බනිස් ගෙඩියක් කාලා කිරි බොනවා. දවල්ට ෆ්‍රයිඩ් රයිස් එකක් කනවා, රෑට පීසා එකක් කනවා. ඔය වගේ ජීවන රටාවක් නේ අපේ තියෙන්නේ. ඇත්තටම ඉතින් ඒක නිසා තමයි මේ PCOS කියන රෝගය දැන් ගොඩක්ම සුළු. මේක පාලනය සුව කරන්න බෑ. හැබැයි මේක පාලනය කරන්න පුළුවන්. මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ. ඉතින් ඔයාලට දැන් එහෙම තියෙනවා කියලා ડોක්ටර් කිව්වා නම් බය වෙන්න එපා. එතෙන්දී ඊට පස්සේ ડોක්ටර් ගියා. එතෙන් ගියාට පස්සේ ડોක්ටර් මං හිතන්නේ මේ ටැබ්ලට් එකමයි මට දුන්නේ. දීලා එතෙන්දී මට ප්‍රොසෙස් එක උනේ මට පීරියඩ්ස් හැදෙනවා හැබැයි. හොඳට ක්‍රමවත්ව පීරියඩ්ස් හැදෙනවා. පීරියඩ්ස් කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ ડોක්ටර් කිව්වේ පීරියඩ්ස් ඉවර වෙලා දෙවෙනි දවසේ අරගෙන දවස් 12ක් දවස් 6ක් බෙහෙත් එක බීලා 12 වෙනි දවසේ ડોක්ටර් හම්බෙන්න එන්න කියන එක. එතකොට මං අහුවා ડોක්ටර් කෑම බීම කොහොමද පරිස්සම් වෙන්න ඕනි කියන එක. එතකොට ડોක්ටර් කිව්වා ක්ෂණික ආහාර සම්පූර්ණයෙන්ම නවත්තන්න, පිටි ජාති සීනි වැඩිපුර කන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න කියන එක ડોක්ටර් එතෙන්දි මට කිව්වා. ඉතින් හැබැයි සම්පූර්ණයෙන්ම නවත්තන්න බැහැ. හැබැයි පාලනයක් කියන අඩු කරා. 100ක් නෙවෙයි 80ක් 90ක් වගේ අඩු කරා. ඊට පස්සේ කොහොම හරි ඊට පස්සේ අපි ගියාට පස්සේ දෙවනි පාරත් අර TVS කියන ස්කෑන් එක කරලා එතකොටත් ඩිම්බ මෝරලා කියලා ડોක්ටර් හොයාගත්තා. ඊට පස්සේ ඉන්ජෙක්ෂන් එකක් දෙනවා ඩිම්බ පිට කරා. ඒ ඩිම්බ පිට කරලා අද දැන් ගහුවනම් හෙට දින සාමාන්‍ය විදිහට අපිට එකතු වෙන්න කියලා ડોක්ටර් කිව්වා. ඉතින් ඒ විදිහට අපි අපේ ડોක්ටර් කියපු විදිහට කරා. හැබැයි ඒක ගොඩක් දුරට පළවෙනි වතාවෙන් දෙවෙනි වතාවෙන් තුන්වෙනි වතාවෙන් හරියන්නේ නැහැ. පළවෙනි වතාවෙන් හරියන ලකි අයත් ඉන්නවා. ඉතින් එහෙම නැති අයත් ඉන්නවා. කොහොම හරි මගේ ෆස්ට් ටයිම් හරි ගියේ නැහැ. ඊට පස්සේ සෙකන්ඩ් ටයිම් මම බෙහෙත් ගත්තා. ඒ කියන්නේ එතකොට ડોක්ටර් කියන්නේ පළවෙනි පාර ප්‍රෙග්නන්ට් වුණ නැත්නම් සාමාන්‍ය විදිහට ආයෙ පීරියඩ්ස් හැදුනහම ඉවර වෙලා දෙවෙනි දවසේ ඉඳන් අර බෙහෙත් පෙත්තම දවස් 6ක් අරගෙන 12 වෙනි දවසේ එන්න කියන එක. ඉතින් මම බෙහෙත් දෙවෙනි පාරට බිව්වා. හැබැයි මට පෞද්ගලික හේතුවක් නිසා ડોක්ටර් channel එකේ හරි දවසට මං කිව්වේ ඒක හරියටම දවස් ටික අපි කැල්කියුලේට් කරලා යන්න ඕනේ කියලා. ඉතින් දෙවෙනි පාර මට ડોක්ටර් ළඟට යන්න බැරි වුණා. මගේ පෞද්ගලික හේතුවක් නිසා යන්න බැරි වුණා. ඒක නිසා කොහොම හරි බෙහෙත් බිව්වට ඉන්ජෙක්ෂන් එක ගහන්න යන්න බැරි වුණා. සමහර විට එතකොට ඩිම් මෝරලා තියෙනත් ඇති කොහොම හරි එහෙම. ඊට පස්සේ එහෙමම දැන් අපි ඒත් බෙහෙත් නවත්තවුවත් අපි දිගටම try කරා. ඒක අපි නවත්තුවේ නැහැ. ඉතින් අපි අන්තිමේටම හිත හදාගත්තා හම්බුනොත් හම්බුණා නැත්තම් නෑ කියන තැනට අපි හිත හදාගත්තා. නැත්තම් අපි දෙන්න ජොලියමු travel කරමු කමු බොමු. එහෙම කියන තැනට අපි හිත හදාගෙන හැබැයි සාමාන්‍ය විදිහට අපි රිලැක්ස් එකේ එහෙම වැඩි ස්ට්‍රෙස් උන්නේ. අර කාලේ අපි ඇත්තටම හරියට ස්ට්‍රෙස් වුණා. දන්නවනේ වටේ පිටේ එයාලගේ නම් ඒ වැඩක් නෑ. කොහොමත් අපි දෙන්න ගණන් ගත්තේ නැහැ. මොකද හස්බන්ඩ් හැම වෙලේම මාව ප්‍රොටෙක්ට් කරා. ඒක ස්පෙෂලි කියන්න ඕනේ කවුරු මොනවා කිව්වත් එයාට වැඩක් නැහැ. කවුරු මොන රිලේෂන්ෂිප් එකක කෙනෙක් කිව්වත් එයා ඒක මොකෙන්ද මාව ප්‍රොටෙක්ට් කරා. ඉතින් ඒක මට ලොකු අයියක් වුණා. ඉතින් කොහොම හරි මේ විදිහට අපි ගණන් ගන්න නැතුව ඉතින් නොහිතව වෙලාවක කොහොම හරි පීරියඩ්ස් සමහර දැන් තියෙනවානේ හැදෙන්නේ නැති. ඊට පස්සේ මගේ පීරියඩ්ස් හැදෙන්නේ නැතුව මට තිබ්බා. මං හිතුවා හරි දැන් එහෙනම් ආයි PCOS උග්‍ර වෙලා තමයි මේ මාසෙත් හැදෙන්නේ නැහැ. කොහොම හරි මම දවස් 2-3කට පස්සේ ස්ට්‍රිප් එක බැලුවා. ස්ට්‍රිප් එකේ ලාවටවත් ඉරක් මොනවත් නැහැ. ඊට පස්සේ මම එතකොට හිතාගත්තා හරි එහෙනම් දැන් ආයෙත් පීරියඩ්ස් අන්රෙගියුලර් වෙලා තියෙන්නේ. ඉතින් ආයෙ මේවට බෙහෙත් ගන්න ඕනි. ඔහොම කියලා මම සාමාන්‍ය විදිහට හිටියා. දෙවෙනි මාසෙත් මං පීරියඩ්ස් නැහැ. ඒ තියෙන දවසට ඊට මගේ හස්බන්ඩ් එකත් කිව්වා පීරියඩ්ස් නැහැ. හැබැයි මට කිසිම ලක්ෂණයක් නැහැ. පීරියඩ්ස් නැහැ එහෙම කියලා. ඊට පස්සේ හස්බන්ඩ් එක්ක කොකට ස්ට්‍රිප් එකට චෙක් කරලා බලන්න ආයෙත් කියලා.
අන්න එතකොට තමයි ඉතින් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ. එතකොට ඒ වෙද්දි මං එකපාරක් ඉන්ජෙක්ෂන් එක අරගෙන තිබ්බේ. දෙවෙනි පාර බෙහෙත් බීලා ඉන්ජෙක්ෂන් අරගෙන ගියේ නෑ. ඊටත් ඒ මැයි කාලේ වගේ දෙවෙනි පාර බෙහෙත් බීලා ඉන්ජෙක්ෂන් ගන්න බැරි වුණේ මැයි මාසේ පීරියඩ්ස් ඇවිච්චාම. මැයි ජූනි ජූලි අගෝස්තු මාසේ අගෝස්තු මාසේ තමා අන්තිමට පීරියඩ්ස් හැදුනේ. එතකොට කොහොම හරි ඒ මාස තුන ඇතුළත අගෝස්තු මාසේ කියන්නේ ප්‍රෙග්නන්ට් වෙලා තියෙනවා. එතකොට මට කියන්න ඕමනා වුණේ PCOS පාලනය කරොත්. එතකොට හැබැයි කැම්බියම් වලින් සාමාන්‍ය දෙයට ලොකුවට නෙමෙයි. මම සාමාන්‍යයෙන් ගොඩක් කන කෙනෙක්. පැණි රහටෙන් මං හරිම ආස කෙනෙක්. ඉතින් එහෙම කෑම බීමෙන් ඒක පරිස්සම් වුණොත් අනිවාර්යයෙන්ම අපිට පුළුවන් මේ PCOS මර්ධනය අඩු කරගන්න, පාලනය කරගන්න. වැදගත් වෙන්නේ ඒක අපි අඳුනගත්ත මොහොතේ. අපි අනිවාර්යයෙන්ම ට්‍රීට්මන්ට් වලට යන්න ඕනේ. ඔයාට දැනටමත් පීරියඩ්ස් අන්රෙගියුලර් කෙනෙක් නම් ඔයාට හරියට වෙන්නේ නැත්නම් ඒ සමාන මොන හරි ලක්ෂණ තියෙන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් ළඟට යන්න, ගිහින් හම්බෙන්න, කතා කරන්න. එතකොට ට්‍රීට්මන්ට් කරන්න. අනිවාර්යයෙන්ම නිකන් බලාගෙන ඉන්න එපා. ට්‍රීට්මන්ට් කරන්න. මොකද ඉස්කෝලේ යන වයසක කෙනෙක් වුණා අනිවාර්යයෙන්ම ට්‍රීට්මන්ට් වලට යන්න. පසු කාලීනව මේක ඇත්තටම ඔයාලගේ ජීවිතයට ගොඩාක් බලපාන නිසා අනිවාර්යයෙන්ම නිකන් මම සෑහෙන කාලයක් නිකන් බලාගෙන හිටියා. ඒකෙන් මම සතුටු වුණා. අනේ හොඳයි නැහැනේ. මට කරදරයක් නැහැ. මට පේන් එකක් නැහැ කියන තැනට මම සතුටු වුණා. එහෙම වෙන්න එපා. ගිහින් ලක්ෂණ මොනවද කියලා දැන් ඕන තරම් YouTube වීඩියෝස් තියෙනවා, ආටිකල්ස් තියෙනවා. ඒ හැම දෙයකින්ම අහලා බලලා රිසර්ච් කරලා තමන්ට අනිවාර්යයෙන්ම වීඩියෝ 10ක් ගත්තොත් ඒ 10 එකක් හරි තමන්ට ගැලපෙන ඒ දේවල් තියෙනවා. ඒ කියන්නේ ඔයාටම තියෙන ලක්ෂණ තියෙන වීඩියෝස් තියෙනවා. ඉතින් කොහොම හරි කවුරුම හරි කියනවා නම් PCOS නිසා ප්‍රෙග්නන්ට් වෙන්න බෑ. අපෝක මහා ඉස්සරද වටේ පිටේ ඉන්න මිනිස් කියන දේ නම් අහන්නම එපා. තමන් ඒ කියන්නේ එහෙම තිබිලා ප්‍රෙග්නන්ට් වෙන අය ඕනි තරම් ඉන්නවා. අපි කොහොමත් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ අනිවාර්යයෙන්ම මාස 9 හරිම රිස්කි. සමහර කෙනා මාස 3 පැන්නාම ඕකේ. එහෙම නෑ. අන්තිමේටම ඩෙලිවරි එක වෙනකම් අපි පරිස්සම් වෙන්න ඕනේ. ජීවිතේ එන දේවල් වල මුහුණ දෙන්න ඕනේ. කොහොම හරි එතකොට ඒ මාස 9ම අනිවාර්යයෙන්ම පරිස්සම් වෙලා වෙන්න. ඉතින් අර මට කියන්න ඕනේ ප්‍රෙග්නන්ට් PCOS තියනවා නම් ප්‍රෙග්නන්ට් වෙන්න බෑ කියන එක බොරුව. ඉතින් අනිවාර්යයෙන්ම කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න. ඊට පස්සේ හොඳට වතුර බොන්න, සීනි ගොඩක් අඩු කරන්න. මොකද මම ඊළඟ vlog එක අරන් ඉන්නේ මේ ටොපික් එක ගැන. හරිම සෝචනීය ටොපික් එකක් ඒක. නෝනට අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි. සම්මගේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන්ම මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා මම හිතන ටොපික් එකක් ඒක. ඒ වගේම ඔයාලා තව YouTube channel එකක් මම recommend කරන්නම්. Lankans in Melbourne. NG. එයාගේ වීඩියෝස් බලන්න. එතන මෙල්බන් වල ප්‍රොසෙස් එක එයා ලස්සන කියලා දෙනවා. මමත් ඒ වීඩියෝස් බලනවා අනිවාර්යයෙන්ම. මාරම ලස්සන කියලා දෙන. හැබැයි එකක් ගත්තාම එහි ප්‍රොසෙස් එකයි මෙහි ප්‍රොසෙස් එකයි වෙනස්. මොකද ලංකාවේ ඒ විදිහට වෙන්නේ නැහැ. ඉතින් මගේ ඒ වගේ කිව්වොත් හරි. එතකොට මම ලංකාවේ මම ඒක එක්ස්පීරියන්ස් කරේ කොහොමද කියන එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඊට පස්සේ කිව්වත් වගේ බල ඉන්න එපා. අනිවාර්යයෙන්ම යන්න ගිහින් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න. මම ගියේ ප්‍රොෆෙසර් චම්පික ගිහන් ආශ්‍රය හොස්පිටල් එකේ. මං හිතන්නේ පිරිමිතලාව සීතා channel center එකට එනවා. සුවසෙමනටත් මන් දන්න තරමින් එනවා. පොඩ්ඩක් ඒ වගේ prices එහෙම වෙන්න පුළුවන්. ඔයාලා බලන්න කතා කරලා කොහොමද කියලා. අනිවාර්යයෙන්ම මාස 6ක් අවුරුද්දක් ඇතුළත ඔයාලා normal process එක තාම ඉන්නවා නම් තාම pregnant වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් ළඟට යන්න. කියන්න ඕනවනේ ඉතින් PCOS තියෙන නම් pregnant වෙන්න බෑ කියන එක බොරුවක්. අනිවාර්යයෙන්ම අපිට pregnant වෙන්න පුළුවන්. යම් කිසි කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. නැහැ කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම යම් කිසි කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම pregnant වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ මොන හරි experiences තියෙනවා නම් පහළ comment section එකේ comment කරගෙන යන්න කියලා මම ඔයාලට invite කරන ගමන්ම ඊළඟ vlog එක අනිවාර්යයෙන්ම sugar දියවැඩියාව pregnancy එකත් PCOS එකත් එක්ක බලපාන්න කොහොමද කියලා මගේ experience එක මම අනිවාර්යයෙන්ම share කරනවා. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා invite කරන ගමන් මේ vlog එක මම මෙතනින් ඉවර කරනවා. Thank you for watching. Bye bye.